සතියට දෙපාරක් කරන මගේ ස්කින් කෙයාර් රුටින් එක බලමුද? උදේ නැගිට ගමන් ඇඳ හදාගත්තා. දැන් යන්නේ ස්කින් කෙයාර් රුටින් එක පටන් ගන්න. මොන ෆේස් වොෂ් එක තිබ්බත් මම යූස් කරන්නේ ඔය සබන් එක. ඊට පස්සේ මම මගේ ලා ෆ්‍රෙෂ් ගෝල්ඩ් ස්ක්‍රබ් එකෙන් මගේ ෆේස් එක ස්ක්‍රබ් කරගන්නවා. ඕක නම් හරිම අමාරුයි. මොකක්ද දාන ෆේස් ෂීට් මාස්ක් එක කියලා තෝරගන්න. අන්තිමට නෝක තෝරගත්තා අපි දැන් මේක දාගන්න. සතියට දෙපාරයි හරියට ස්ක්‍රබ් කරන්නේ. නැත්නම් හැමදාම ස්ක්‍රබ් කරන්න යන්නෙත් නැහැ. හැමදාම ෂීට් මාස්ක් දාන්න යන්නෙත් නැහැ. සතියට දෙකක් වගේ දානවා. මට උගලට දේවල් ගොඩක් කියන්න තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි මේක මගේ පළවෙනි මිනි ලොග් එක. අඩුපාඩු තියනවාද කොහොමද කියන්නේ දන්නේ නැහැ. හැබැයි ඕන එකක් කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ගේ අදහස් අතරින් බාර ගන්නවා. ඒ වුණාට මම YouTube එකේ නිකලස් දානවා. හැබැයි මෙහෙමයි. ඒවා hair care, skin care වගේ දේවල් දාන්නේ. ඔයගොල්ලෝ කැමති නම් පුළුවන් ඔයගොල්ලන්ට මගේ YouTube channel එක පැත්තේ එහෙනවද සත්‍ය? අපේ පැත්තට මොනවද කෑගහනවා. ඉස්සර මොනවද බලන්න නම් අපි යන්න ඕන කතරගම. ඔය වගේ පැතිවලටනේ. හැබැයි දැන් නම් මම හිතන්නේ ලංකාවේ හැමදැනම මොනවද ඉන්නවද කොහෙද? ඕන එක. හැබැයි ෂෝක් හිටි. කතාවෙන් කතාව. ඔය ෂීට් මාසේ අතර ඉතුරු වෙනවා සීරම්. අන්න ඒවා අතේ පයේ හැමතැනම ගා ගන්නවා. උඩට පිටට ඇඟල ගා ගන්නවා. කකුල් වල අර වැල මිට දානි හිසල ගන්න. මම ගත්ත මේ ළඟදී අලුතෙන් මේකප් ප්‍රොඩක්ට්ස් ටිකක් කියන්නේ ඇත්තටම මට ඔතන පෙන්නන්න පුළුවන් උනේ ටිකයි බ්ලාෂර් මම CCUK එකේ කම්පැක්ට් පවුඩර් එකක් ගත්තා. ඊට පස්සේ මස්කාරා, බ්ලෂර්, BB ක්‍රීම් මොන වගේ දේවල් ගත්තා. හරි. දැන් මගේ විනාඩි 20 ඉවරයි. දැන් මේක රිමූව් කරන්නත් එපයි. රිමූව් කරලා පස්සේ මාරම කූල් මූණ. ඊට පස්සේ මම ඔන්න ඔය ඇලෝ ජෙල් එක ඇප්ලයි කරලා මගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටින් එක ඉවර කරනවා. ආයෙත් දවසක එනවා මිනි ව්ලොග් එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. Bye. Thanks for watching.